හායි ගයිස් ඔන්න අද සුපුරුදු වර්ග අපි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඇත්තටම අද ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වෙනස් මාතෘකාවක්. ඒකට හේතුව තමයි පහුගිය දවස් ටිකේ අපි දැක්ක වෛරල් වෙලා යන වීඩියෝස් ටිකක් එක්ක අපේ වයිල් කුක්කු. එතකොට ඔහුගේ මේ 10 මිලියන් සබස්ක්‍රයිබර්ස්ලා මේ කම්ප්ලීට් කරගත්තා. ඉතින් මේකත් සමග බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරා මේ channel එක සම්බන්ධයෙන්. ඔහු ගමන සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම ඔහු යම් කිසි YouTube channel වල මේ ඉන්ටර්විව් දෙක තුනකට ඇවිත් තිබුණා. ඒවත් එක්ක කියපු දේවල් එක්ක ගොඩක් දෙනෙක් මොහු සම්බන්ධයෙන් මේ ફોකස් වෙලා ඒ වගේම අපේ රටේ ප්‍රධාන නාලිකාවල ඔහුගේ නිවුස් එක ගියා. ඒ කියන්නේ ඔහු සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 මිලියන් සම්පූර්ණ කරගත්තලා එකම එක ලාංකිකය ලංකාවේ එකම එක channel එකයි තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 මිලියන් කම්ප්ලීට් කරපු. ඒ වගේම අනිත් channel 5 මිලියන්වත් ඇවිත් නැහැ කිසිම channel එකක් මේ වෙද්දි. එතකොට මේ වාගේ කෙනෙක්. එතකොට ඔහු channel එක පටන් අරන් තින්නේ ඇත්තටම 2020 අවුරුද්දේ. 2020 අවුරුද්දේ වෙද්දී එතකොට මේ අවුරුදු 5කුත් කම්ප්ලීට් නෑ තවම. ඒ වෙද්දී ඔහු 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස්ලා කුකින් channel එක කම්ප්ලීට් කරනවා කියන්නේ ඇත්තටම මේක ලොකු challenge එකක්. අනිත් එක තමයි ඔහු හරියටම. ඒ කියන්නේ ඔහුගේ මේ වැඩ කොටස විධිමත් ආකාරයට කරපු නිසා 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස්ලා කම්ප්ලීට් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ගැන සම්පූර්ණ විවිධාකාර මත පළ කරලා තිබුණා. විවිධාකාර ඔහුට හොඳ කමෙන්ට්ස් බෑඩ් කමෙන්ට්ස් එක විදිහේ විවිධාකාර මත පළ කරලා තිබුණා. ඔහු සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීම, ඔහුගේ ක්‍රියාකලාප, ඔහුගේ මේ channel එක මේ සියලුම දේ සම්බන්ධයෙන්. ඒ වගේම ගොඩක් දෙනෙක් ફોකස් කරා ඇත්තට මේ YouTube දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙනවානේ මේ අලුත් සමාජය තුළ මේ ඉදිරියට යන ලෝකයක් සමග මේ YouTube channels කියන එක. ඉතින් YouTube channel එක දැන් කට්ටිය හිතනවා ඇත්තටම මේ YouTube channel එකක් දිගටම ඒ කියන්නේ පවත්වාගෙන යන එක බොහොම පහසු කාර්යයක් කියලා. ඉතින් ඒක ඇත්තටම පටන් අරන්ම තමයි බලන්න ඕනේ. ඒක කොච්චර අමාරු කොම්ප්ලිකේටිව් කේස් එකක්ද කියන එක. නමුත් උත්සාහය තියෙනවා නම් හොඳම උදාහරණය තමයි දැන් මේ වයිල්ඩ් කුක් මේ විදිහට මේ හැම දෙයක්ම ඒ කියන්නේ හැම චැලෙන්ජ් එකක්ම ජය අරගෙන 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ විදිහට තමන්ගේ මේ YouTube channel එකට එකතු කරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම ඔහු කියන කතා දෙක තුනක් එක්ක මේ ඔහු ගමන් මඟ සම්බන්ධයෙන් ඇත්තටම මෙච්චර මේ දියුණු වෙන්න උත්සාහ කරන මේ මිනිස්සෙක්ට සමහර කට්ටිය මේ කරන ඒ කියන්නේ නින්දිත වැඩ. ඔහු එකපාර ඒ කියන්නේ ඔහු එක තැනකදී මතක් කරන එක YouTube channel එකකින් ඉන්ටර්විව් එකකදී ඔහුට සම්මානයක් තියනවා කියලා එන්න කියලා ඒ සම්මානය ඔහුට සම්මාන දෙකක් තියනවා කියලා එන්න කියලා ඒ සම්මාන දීලත් නැහැ. අඩුම ගානේ නිර්දේශිත නාම අතර ඉඳලත් නැහැ. ඒ කියන්නේ ඔහුව වටහන්න. දැන් මේ ලංකාවේ ප්‍රසිද්ධ සම්මාන ඒ කියන්නේ awards සර්මනි එක. ඉතින් එතකොට ඒ වාගේ නින්දිත පහත් වැඩ කරනවා කියන්නේ ඇත්තටම අර මේ කියන්න වචන නැහැනේ. මොකද මේ මිනිස්සයා මේ විදිහට තමන්ගේ සුවසහයෙන් මේ විදිහට channel එකක් කරගෙන ඒ විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන කන්ටෙන්ට්ස් හදාගෙන හැමදේම කරගෙන මේ විදිහට ගමනක් යද්දී ඒ මිනිස්සයා වට්ටන්න එතකොට තව කොච්චර කට්ටිය බලාගෙන ඉඳලා තියෙනවද? ඒකත් එක්කම ගොඩක් දෙනෙක් කතා කරනවා මොහුගේ මේ YouTube channel එකේ මොහු හොයන ආදායම සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. YouTube channel එකේ මොහු හොයන ආදායම සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ගොඩක් දෙනෙක් ඔයා බලනවා හැම කට්ටියම ඒක දැකලා අපි YouTube කරන්න ඕනේ කියලා හිතන හොඳයි. YouTube channel එකක් Tamanට තියෙන එක ඇත්තටම හොඳයි. නමුත් ඒක සෝසායෙන් Taman උවමනාවෙන්ම ඒ දේ හරියට හසුරව ගත්තේ නැත්නම් ඇත්තටම YouTube channel එකක් ඉදිරියට පවත්වාගෙන යන්න ගොඩක් අමාරු දෙයක්. ඒ කියන්නේ YouTube channel එකක් පටන් ගන්න ලේසි. හැම දෙයක් මෙහෙමනේ. හැම දෙයක්ම පටන් ගන්න ලේසි, ඉවර කරන්නත් ලේසි. නමුත් මේ දේ පවත්වාගෙන යන්න ගොඩක් අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ගොඩක් දෙනෙක් මේ ජයග්‍රහණය ළඟා කරගෙන තියෙනවා. මේ YouTube channel පටන් අරගෙන තමන්ගේ සම්පූර්ණ මේ කියන්නේ ජොබ් කරන්නේ නැතිව ඒ විදිහට සල්ලි ගන්න පුළුවන් මාර්ගයක් විදිහට හදාගෙන ඉවරයි. අද ලංකාවේ ගොඩක් දෙනෙක් ඇත්තටම. මොකද YouTube channel එකකින් ගොඩක් විදිහට මුදල් හොයන්න පුළුවන්. මුදල් උපයන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කියන්නේ එහෙම මුදල් උපයන්න බෑ. එහෙම ගෙවන්නේ නෑ මෙහෙම කියන නමුත් ගෙවනවා. ඒක තමයි ඇත්ත කතාව. දැන් වයිල්ඩ් කුක්ගේ ওই විදිහට 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා කියන්නේ ඔහුගේ මාසේ ආදායම කොහොමද ලක්ෂ 40ක් 50ක් වෙන්න ඕනේ. ඉතින් එතකොට ඔහු හරියටම දැන් ඔහු කොහොමද ෂෝට් වීඩියෝ පමණනේ අප්ලෝඩ් කරන්නේ. ඉතින් එතකොට ලොන් වීඩියෝ එහෙම දැම්මම නම් අනිවාර්යයෙන්ම ඔහුගේ මාසික ආදායම අනිවාර්යයෙන් මේ තැනකට එනවා. ඉතින් එතකොට ඒ වාගේ ඒ විදිහට ඒ ආකාරයේ YouTube channel එකක් පවත්වනවා කියන්නේ මම එකයි කිව්වේ. අවුරුදු 5ක් තිස්සේ ඔහු සෑහෙන මහන්සියක් සිද්ධ කරලා තියෙනවා මේ තැනට මේ channel එක ගේන්න. දැන් අපි දන්නවා පැහැදිලිවම subscribersලා එකතු කරගන්න දැන් තියෙන අමාරුව. හැබැයි ඒ දවස්වල ලুকুම ඒ කියන්නේ YouTube මේ ලංකාවේ මුල්ම පටන් ගත්තේ සාමාන්‍යයෙන් 2012 වාගේ. 2012 වාගේ කාලයකට YouTube කියන එක ලංකාවට ආවේ.
ඉතින් එතකොට ඒ දවස්වල මේ සබස්ක්‍රයිබර්ස්ලා හොයන කියන්නේ බොහොම පහසු දෙයක්. බොහොම පහසු දෙයක්. මොකද කට්ටිය කවුරුත් දන්නේ නැහැ. දැන් ගොඩක් දෙනෙක් ඇත්තටම කුහක මිනිස්සු ගොඩක් දෙනෙක් සබස්ක්‍රයිබ් කරන්නේ නැහැ. මොකද අපි මොනවටද එයාලගේ වීඩියෝ බලලා සබස්ක්‍රයිබ් කරලා එයාලට සල්ලි අරන් දෙන්නේ කියන මානසික මට්ටමිනුත් මිනිස්සු ඇත්තටම බලනවා මේ channel. ඉතින් ඒකත් එක්ක කෙසේ හෝ වේවා දැන් සබස්ක්‍රයිබර්ස්ලා එකතු කරනවා කියන්නේ ඇත්තටම ලොකු අමාරු වැඩක්. ඒක ගොඩක්ම අමාරු වැඩක්. මොකද සබස්ක්‍රයිබර්ස්ලා 1000ක් එකතු කරන්න ඕනේ 1 year ඇතුළත. ඒ වගේම වොච්චරව 4000. ඉතින් ඒ වාගේ දෙයක් ඒක ටාගට් එකක්. ඒක තනිකරම ටාගට් එකක්. ඉතින් දැන් ඔහු ඉන්න තැනත් එක්ක බලද්දී පැහැදිලිවම ඔහු මේ උපයන මුදලින් දැන් මේ ඔහු උපයන මේ මුදලින් ඇත්තටම ඔහු උදව් කරන විදිය මිනිසුන්ට හිතා ගන්න බෑ. ඔහු චැරිටි වැඩ. ඔහුගේ තනිකරම චැරිටි වැඩ. එතකොට පාසල් වලට කෑම වේල් ලබා දෙනවා. ඒ විදිහට හිතා ගන්න බැරි තරම් ඔහු වියදම් කරනවා. ඔහු උපයන මුදල සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ 100ට ගාණක් ඔහු ඒ චැරිටි වැඩ සඳහා තමයි ඔහු වියදම් කරන්නේ. ඒ වගේම මුළු ලෝකෙම YouTube ගැන දන්නවනේ අපි. එතකොට මුළු ලෝකෙම YouTube The Beast. එතකොට Beast ගේ channel සාමාන්‍ය වීඩියෝ එකක් මිලියන 200 300 400 එහෙම තමයි ඔහුගේ වීඩියෝ. ඒ කියන්නේ ඔහුට දවසකට එන ආදායම සමහර විට කෝටි ගාණක්. ඔහුට YouTube එකෙන් දවසකට එන ආදායම කෝටි ගාණක් වෙනවා. The Beast. ඉතින් එතකොට මේ මුළු ලෝකෙම YouTuber. ඉතින් එතකොට ඒ වාගේ දෙයකට ඒ වාගේ තැනකට ඔහු වෙන්න ඔහුගේ content හදාන්න content create කරන්න ඔහු මොනතරම් මහන්සි වෙනවද? ඉතින් ඒක ලේසි නෑ. ඒක පවත්වා ගැනීම ලේසි නෑ. දැන් අපි උනත් YouTube channel එකක් කන්ටිනියු කරගෙන යනවා කියන්නේ ඒක ලොකු අමාරු වැඩක්. ඉතින් නමුත් උත්සාහය තියෙනවා නම් අපිට ඒ චැලෙන්ජ් එක ඒ ඇචීව්මන්ට් එකට අපිට යන්න පුළුවන්. ඒ චැලෙන්ජ් එක බාරගෙන ඒ ඇචීව්මන්ට් එකට අපිට යන්න පුළුවන්. ඕනම ආකාරයෙන් අපි උත්සාහය තියෙනවා. ඉතින් මොහු කියන්නේ පැහැදිලිවම දැන් මොහු නෝමලි ගත්තාම දැන් ගොඩක් දෙනෙක් මේ ආව පාත් එක කතා කරන්නේ නැහැ. හැබැයි ඔහු ගන්න මේ YouTube එකෙන් හොයන ගාණ තමයි ඒ කියන්නේ එන මුදල ඩොලර්ස් ගාණ තමයි හොයන්න උත්සාහ කරන්නේ ගොඩක් දෙනෙක්. නමුත් ඒ ඩොලර්ස් ගාණ එතෙන්ට හදන්න ඔහු මොන තරම් කට්ටක් කන්නේ නැද්ද? අපේ වාසාමිකෝත් මොන තරම් කට්ටක් කන්නේ නැද්ද ඇත්තටමනේ. ඉතින් ඒකත් එක්ක ලංකාවේ තියෙන මිනිස්සුන්ගේ වැරද්ද ඇත්තටම ඕක. දැන් මොහු ආව පාත් එක බැලුවොත් එහෙම මොහු ගොඩක්ම ඒ කියන්නේ ගොඩක් දුක් විඳපු මිනිස්සෙක්. ගොඩක් දුක් විඳපු කොල්ලෙක්. ඉතින් ඒ එතෙන්ට එහෙම වෙලා දැන් ඔහු ටුවර් යනවා, මෝල්ඩිව්ස් යනවා, UK යනවා, එක එක ලංකාව යුරෝප් කන්ට්‍රීස් ඒ කියන්නේ ටුවර් යනවා. ඔහු එන්ජොයි කරනවා ලයිෆ් එක. ඉතින් එතකොට ගොඩක් දෙනෙක් හිතනවා මේක අමු මේ අපේ සල්ලි වලින් තමයි එන්ජොයි කරන්නේ. කෙසේ හෝ වේවා ඔහු සමාජයට දෙයක් හොඳ දෙයක් දීලානේ ඔහු සල්ලි හොයලා තියෙන්නේ. මොකද ඔහු කුඩු විකුණලාවත් ගංජා විකුණලාවත් මොකුත් කරලා නෙමෙයිනේ. ඔහු මංකොල්ල කාලා නෙමෙයිනේ. ඔහු සමාජයට යම්කිසි දෙයක් දීලා තමයි නීති අනුකූලව ඒ සල්ලි උපයලා තියෙන්නේ. මොකද YouTube channel එකක් අද කාලේ ගත්තාම 100ක් ගත්තොත් එimhe YouTube channel එකක් අනිවාර්යයෙන්ම 50ක් 60කට තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේකත් එක්ක මේ සම්භාවිතාවත් එක්ක ඇත්තටම ඉතින් YouTube channel එකකින් සල්ලි හොයන්න පුළුවන්. හැබැයි හරි විදියට හරි පාත් එකේ කරන්න ඕනේ. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් සමහර කට්ටිය දැන් ගම මං කිව්වේ The Beast channel එකට උහුට ඉතින් දවසකට කෝටිය බැලලා එනවා අනිවාර්යයෙන්ම. ඉතින් එතකොට ඒ ආකාරයට සල්ලි හොයනවා කියන්නේ ඉතින් මිනිස්සෙක් ඒ වගේ ඔහුගේ චැරිටි වැඩ. මුළු සවුත් අප්‍රිකාවේම වතුර නැත්තම් වතුර ලබා දෙනවා, ලික් කපලා දෙනවා, ඉස්කෝල වලට උදව් කරනවා. ඒ පාත් එකම තමයි වයිල්ඩ් කුක් බුක් කියන්නේ. ඇත්තටම නියමයි. ඒ කියන්නේ ග්‍රේට් එක. ඒ වාගේ කෙනෙක් ඒ කියන්නේ මේ හිත හොඳ මිනිස්සෙක් ඇත්තටම දැන් මෙච්චර මෙහෙම දැන් සමහර කට්ටිය නම් කොච්චර සල්ලි හම්බුණත් ඇති වෙන්නේ නැති ඉන්නනේ. දැන් ඒකට හොඳම උදාහරණය තමයි අපේ මේ කාලකන්ණි දේශපාලකයෝ ඉන්නනේ. මලපෙරේතයෝ ටික. උන් උදාහරණයක් ගත්තාම හිතා ගන්න පුළුවන්. කොච්චර සල්ලි මෙහෙම ගොඩ ගැහුවත් එහෙම මදි. කොච්චර දුන්නත් මදිනේ. මොකද මැරෙන්නේ නැති මිනිස්සු ඉතින් ජීවත් වෙන්නේ. ඉතින් එතකොට මේ ආකාරයෙන් මේ විදියට මේ වාගේ channel එකක් කරලා ගොඩ ගියේ ඒ අපේ කොල්ලෙක් ගැන ඇත්තටම ආඩම්බර වෙයි ඉතින්. ඔක තමයි ඇත්ත කතාවනේ. ඉතින් කෙසේ හෝ වේවා අපි බලමු. ඉතින් වට්ටන්නත් බලාගෙන ඉන්න ඕන තරම් කට්ටිය. වට්ටන්නත් ඕන තරම් කට්ටිය බලාගෙන ඉන්න. එහෙනම් ඉතින් ගිහින් එන්න ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම හැටියට කමෙන්ට් කරගෙන යන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරගන්න. එහෙනම් ගිහින් එන්න. ජය ජය.